ඔයා දන්නවද? ඔයා හැම වෙලේම කේන්ති අරන් ඉන්නවා නම්, ඔයා තරහෙන් ඉන්නවා නම්, ඒ විතරක් නෙවෙයි ඔයා ආතතියෙන් ඉන්නවා නම්, ඔයාගේ මෙන්ටල් හෙල්ත් නැති වෙනවා. මෙන්ටල් හෙල්ත් විතරක් නෙවෙයි. ඔයාගේ ෆිසිකල් හෙල්ත් නැති වෙනවා. ඒ කියන්නේ කායික සෞඛ්‍යයක් නැති වෙනවා. මේක හරියට අර කාසියක දෙපැත්ත වගේ. මෙන්ටල් හෙල්ත්, ෆිසිකල් හෙල්ත් කියන්නේ කාසියක දෙපැත්ත වගේ. ඉතින් අපි හැම වෙලේම සතුටෙන් ඉන්න ඕන. කේන්ති ගන්න හොඳ නෑ. අපි ආතතියෙන් ඉන්නවා කියන්නේ අපේ මොලේ තියෙන ස්නායු සම්ප්‍රේෂක තියෙනවනේ. මේ ස්නායු සම්ප්‍රේෂකවල විචල්යන් වෙනවා. ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂක අඩු වැඩි වීම වෙනවා. ඒක හේතුවක් වෙන අපේ ෆිසිකල් හෙල්ත් නැති වෙන්න. ඒ හින්දා තමයි ගොඩක් අයට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් ඒ වගේ බෝ නොවන රෝග හැදෙන්නේ. අන්න ඒක එක හේතුවක්. අපිට මේ මෙන්ටල් හෙල්ත් වගේම ෆිසිකල් හෙල්ත් කියන මේ දෙකම වැදගත් සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න. උඩ තියෙන ලිපිය කියවලා බලන්න. ඔයාලට තේරෙයි මේ මෙන්ටල් හෙල්ත් වගේම ෆිසිකල් හෙල්ත් කියන්නේ හරියට අර මං කලින් කිව්වා වගේ කාසියේ දෙපැත්ත වගේ.